එකෝමත් එක කාලෙක කාත් කවුරුවත් නැති පළාතක තනියම පොඩි කොල්ලෙක් ජීවත් වුණා. ඒ කොල්ලගේ නම සං ගොකු. මේ ඩ්‍රැගන් බෝල් එම්පරර් පිලාෆ් ආක් එකේ පළවෙනි කොටස. ගෝකු පොඩි කාලේ ඉඳලා ජීවත් වෙලා තියෙන උගේ සීයත් එක්ක. සීය නැති වුණාට පස්සේ ඌ තනියම ඉන්න පුරුදු වෙලා. ඔන්න දවසක් ගෝකු ඌට කන්න මාළුවෙක් අල්ලගෙන යද්දි එකපාරට උගේ පැත්තට කාර් එකක් ආවා. මූ කැලේ තනියමනේ ඉඳලා තියෙන්නේ. ජීවිතේට කාර් එකක් දැකලා නැහැ. ඒ හින්දා ඌ කාර් එක දැක්ක ගමන් හිතුවේ මොකෙක් හරි සතෙක් කියලා. ඒ වුණාට වාහනේ ඇතුලේ හිටියේ බුල්ම කියලා කෙල්ලෙක්. ගෝකු මේ වෙනකන් කෙල්ලෙක් තියා කිසිම ගෑනු පරාණයක් ඇහැට දැකලා නැහැ. පස්සේ ඌ බුල්මව ඌ ඉන්න ගෙදරට එක්කන් ගියා. කන්න මොනවා හරි දෙන්න. මෙන්න බොලේ ගෙදර ගියවම උගේ සාලේ ඉස්සරහම ඩ්‍රැගන් බෝලයක් තියෙනවා. මේ ලෝකේ පුරාම තනින් තන ඩ්‍රැගන් බෝල 7ක් තියෙනවා. ඒ 7 එක තැනකට එකතු කරගත්තම ෂෙන්ලොන් කියලා මහ විශාල මකරෙක් මතුවෙනවා. ඌට පුළුවන් අපි ඉල්ලන ඕනම දෙයක් දෙන්න. බුල්ම ගාව තියෙනවා ඩ්‍රැගන් රේඩාර් කියලා ගැජට් එකක්. ඒකෙන් ඩ්‍රැගන් බෝල තියෙන තැන් හොයාගන්න පුළුවන්. ඔය අතරේ පිලාෆ් සමා කියලා නිල් පාට කොටෙකුත් ඩ්‍රැගන් බෝල් හොයන ගමන් ඉන්නේ. ඌ ගාවත් එක බෝලයක් තියෙනවා. ඌට ඕන ලෝකමයටත් කරගන්න. බුල්මට ඕන වෙලා තියෙන ලස්සන කොල්ලෙක් සෙට් කරගන්න. ඒ වුණාට ගෝකුගේ බෝලේ කාටවත් දෙන්න කැමති නෑ. පස්සේ ඒකේ ගෝකුට උන්ගේ මායම් 64න් එකක් දාලා ඉතුරු ඩ්‍රැගන් බෝල ටික හොයාගන්න එක්කන් ගියා. එතනින් එම්පරර් පිලාෆ් ආක් එකේ පළවෙනි කොටස ඉවරයි. ඉක්මනට දෙවෙනි කොටසෙන් සෙට් වෙමු.